ලඝු ගණක ආශ්‍රිත සමීකරණ විසඳීම ලඝු ගණක ආශ්‍රිත සමීකරණ විසඳීම කියලා ලියලා පළවෙනි ගාන විදියට මේක ලියා ගන්න. මේ අවසානම කොටස. ඒ කියන්නේ මේ නීති භාවිතා කරලා මේ සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මේ වගේ එකක් දුන්නොත් අපි මේ x හොයන්න ඕන. එකම පාදයෙන් තියෙන්නේ. LG කියන්නේ 10 පාදයෙන් තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ LG x කියන එක ඒ පැත්තේ තනි කරගන්න. මෙන්න මේ LG 4 තුන්වෙනි බලය කියන එක ඒක මේ පැත්තට ගේන්න. LGX මේ පැත්තේ තනි කරගන්න. පටන් ගන්න. 2යි LG 8 එකතු කිරීම 2ක් LG 5 සමානයි LG 4 3 හරිනේ. මේ LGX කියන එක තනි කරගන්න. LGX කියන එක ඒ පැත්තේ තනි කරගන්න. LG 4 3 කියන එක මේ පැත්තට ගේන්න. මේක ලියන්න පුළුවන් කොහොමද? 8 දෙවෙනි බලය කියලා. ධන LG 5 දෙවෙනි බලය. 5 දෙවෙනි බලය. අරක ඍණනේ. ඍණ LG 4 තුන්වෙනි බලය සමානයි LG x. මේවා සුළු කරගන්න නැතුව තියාගමු. එතකොට අපිට ලියන්න පුළුවන් මේ පැත්තේ LG 8 දෙවෙනි බලය වැඩි කිරීම 5 දෙවෙනි බලය බෙදීම 4 3. මේ පැත්ත එතකොට සමානයි LG x. සමීකරණේ LG පාදයෙන් LG පාදයෙන් දෙපැත්තම තියෙන්නේ නේද? මෙතන සංඛ්‍යාව තියෙන්නේ මෙන්න මේ සෙට් එකම. මෙන්න මේක තමයි සංඛ්‍යාව. දෙකම එකම පාදයෙන් නම් තියෙන්නේ ලඝු ගණක වලදී මෙතන සංඛ්‍යාවට මොකද වෙන්න ඕන? අනිවාර්යෙන් සමාන විය යුතුයි. නැත්තම් සමාන වෙන්නේ නැහැනේ. පැහැදිලිද? මේ පැත්තෙත් සමාන පාදේ 10 පාදයෙන් තියෙන්නේ. මේ පැත්තත් 10 පාදයෙන් තියෙන්නේ නේද? එතකොට මෙතන සංඛ්‍යාව අනිවාර්යෙන් මෙතන සංඛ්‍යාවට සමාන වෙන්න ඕන. එතකොට ඒක තමයි අපි මෙතෙන්දී මේ සමීකරණය විසඳන්න භාවිතා කරන්නේ. එහෙනම් මෙතන සංඛ්‍යාව තියෙන්නේ මේ සෙට් එකම. මෙතන සංඛ්‍යාව තියෙන්නේ. මෙතන සංඛ්‍යාව තියෙන්නේ x. එහෙනම් x සමාන වෙන්න ඕන මෙතන තියෙන සංඛ්‍යාවට. මෙතන තියෙන්නේ 8 දෙවෙනි බලය වැඩි කිරීම 4 3 සමාන වෙන්න x ට. හරි. දැන් සුළු කරගෙන x වල අගය හොයන්න බලන්න. සුළු කරගෙන x කිය අගය හොයන්න බලන්න. මේක සුළු කරගන්න ඕන. මම දෙපැත්ත මාරු කරගන්නම්. සාමාන්‍යයෙන් අපිට හුරුව x මේ පැත්තේ ලියලා නේද? x සමානයි 8 දෙවෙනි බලය මම ලියනවා මෙහෙම. 8 වැඩි කිරීම 8 කියලා. 5 දෙවෙනි බලය. 5 දෙවෙනි බලය නම් ළමයි 25යිනේ. යට 4 3 4 3ක් මේ එච්චරයි. එතකොට මෙතන 4ට 1යි 8ට 2යි. මෙතන 4ට 1යි. මෙතනත් 2යි නේද? දෙවරක් 2 ඒත් 4යි. ඔන්න මෙතනම කපන්න තිබුණා. ඔයාලට දැනුම තියෙනවා නම් 8 දෙවෙනි බලය කීයද 64යි. 4 තුන්වෙනි බලයත් කීයද 64යි. 5 දෙවෙනි බලය විතරක් උඩ ඉතුරු වෙනවා. හරිද? එහෙම කපන්නත් තිබුණා. 5 දෙවෙනි බලය 25යි. එහෙනම් x ගියාගේ කීයද? x සමානයි 25යි. x සමානයි 25යි. ඔන්න ඔය විදිහට සමීකරණ විසඳන්න පුළුවන් ලඝු ගණක නීති භාවිතා කරලා. Welcome to WD Tech. Experience next generation gaming and creativity with the ultimate PC builds and accessories. මේ ගාන මෙහෙම හදාගන්නකො. log 2 පාදයෙන් x කියලා. මම ඔන්න ඒ ගාන හැදුවා ඔහොම කියලා. log 2 පාදයෙන් x සමානයි 2යි log 2 පාදයෙන් 2 ධන 3යි log 2 පාදයෙන් 2 වර්ගය ඍණ 2යි log 2 පාදයෙන් 2 තුන්වෙනි බලය. දකුණු පැත්ත වෙනස් වෙන්නේ නැහැ. දකුණු පැත්තේ ඒ විදිහටම තියෙනවා. වම් පැත්තේ
දෙකේ පාදයෙන් x කියලා ගත්තා. දැන් පුළුවන් ඒ සමහර විට හදා ගන්නවාලා. ඔව්. හරි. හදන්න බලන්න. මේ පැත්තේ ලඝු දෙකේ පාදයෙන් x කියන එක ඒක ඒ විදිහටම උක්ත විදිහට තියෙනවා. මේ පැත්තේ x නේ හොයන්න තියෙන්නේ. ඒක තියාගෙන අර පැත්ත සුළු කරගෙන යමු. මෙතන අපිට ලියන්න පුළුවන් log දෙකේ පාදයෙන් දෙකේ දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. ධන log දෙකේ පාදයෙන් දැන් මෙතන දෙකේ වර්ගයේ තියෙනව නේද? සංඛ්‍යාව තමයි දෙකේ වර්ගය. මේ මෙතන තියෙන දර්ශකයේ මෙතන තියෙන සංඛ්‍යාව යන්න ඕන මේකේ බලයේ විදියට. එතකොට බලයක බලය වෙනවා. දෙකේ වර්ගයේ තුන්වෙනි බලය. අලුත් එකක්. මෙතන දෙකේ වර්ගයේ තිබුණා. ඇයි මේකත් යන්න එපා දර්ශකයේ විදියට? ලඝුණකයට ඉස්සරහින් ගුණිතයක් විදියට තියෙන සංඛ්‍යාව 3. ඒක යනවා දර්ශකයේ විදියට. සංඛ්‍යාවේ දර්ශකයේ විදියට යනවා. මෙතන සංඛ්‍යාවේ දර්ශකයේ විදියට යන්න ඕනේ එහෙනම්. මෙතනත් ඍණ log දෙකේ පාදෙන් දෙකේ තුන්වෙනි බලයේ දෙවෙනි බලය. හරිනේ. දැන් එතකොට අපිට ලියන්න පුළුවන් මේ දෙන්න දාන නම් ඉරෙන් උඩ log දෙකේ පාදයෙන් ඉරෙන් උඩ දෙකේ වර්ගය වැඩි කිරීම දෙකේ දෙවෙනි බලයේ තුන්වෙනි බලය බෙදීම යට මේක ඍණනේ බෙදීම එතකොට දෙකේ තුන්වෙනි බලයේ කීයද දෙවෙනි බලය. එතකොට මෙතන සංකල වරහන දාන්න වෙන්නේ නේ. මේ පැත්තේ LG දෙකේ පාදයෙන් x LG දෙකේ පාදයෙන් x සමානයි LG නෙමෙයි log log දෙකේ පාදයෙන් x සමානයි log දෙකේ පාදයෙන් දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම දෙකේ දෙවෙනි බලයේ තුන්වෙනි බලය බෙදීම දෙකේ තුන්වෙනි බලයේ දෙවෙනි බලය. සුළු කරගෙන ගන්න බලන්න මෙතන උත්තරේ. දැන් අපිට මෙතනම ගන්න පුළුවන් මේ පැත්තත් ලඝු දෙකේ පාදයෙන් තියෙන්නේ මේ පැත්තත් ලඝු දෙකේ පාදයෙන් තියෙන්නේ. එහෙනම් පාදේ සමානයි. එහෙනම් මෙතන සංඛ්‍යාව x සමාන වෙන්න ඕන අතන තියෙන සංඛ්‍යාවට. දැන් සුළු කරගන්න. එහෙනම් x සමානයි දෙකේ වර්ගය. මෙතන එතකොට දෙකේවා 6ක් නේද? බලයක බලයේ තියෙද්දි දර්ශකයේ ගුණ වෙනවනේ. දෙකේ දෙවරක් 3. ඒ කියන්නේ දෙකේ 6යි. යට දෙකේවත් 3ක් දෙකේ තුන්වෙනි බලයේ දෙවෙනි බලය. 3 වරක් දෙකේ කීයද? 6යි. දැන් යටත් වෙන්නේ දෙකේ 6 වෙනි බලය. පේනවද ඔයාලට මේ දෙකේ 6කට දෙකේ 6ක් කැපිලා යනව නේද? x සමානයි දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කීයද? 4යි නේ. x සමානයි 4 කියලා ගන්න පුළුවන්. අන ඒ විදිහට ඉතින් අර ගාන දිගට දුන්නට එහෙම අර ලඝුගණක නීති දාගෙන යනකොට සරල වෙනවා. කොච්චර දිග ගානක් වුණත්. Welcome to WD Tech. Experience next generation gaming and creativity with the ultimate PC builds and accessories. ඊළඟ ගාන හරිද මේක ඉවරයිද? ඊළඟ ගාන 2යි log b පාදයට 3 ධන 3යි log b පාදයට 2 ඍණ log b පාදයට 72 සමානයි භාගයයි log b පාදයට x ගාන ලියන්න ඉඩත් මන් දිගයි. හදාගෙන යමු. මෙතන ලියන්න පුළුවන් කොහමද? log b පාදයට 3 දෙවෙනි බලය ධන මෙතන ලියන්න පුළුවන් log b පාදයට 2 3 කියලා ඍණ log b පාදයෙන් 72 සමානයි මෙතන ලියන්න පුළුවන් log b පාදයෙන් x ගේ භාග්‍ය බලය කියලා. මේ දෙක ගුණිතේ ලඝුගණකයනේ. මේ පාද තුනම b පාදයෙන් තියෙන්නේ. මෙතන ලඝුගණක තුනම තියෙන්නේ මොන පාදයෙන්ද? b පාදයෙන්. එහා පැත්තත් b පාදයෙන් තියෙන. එකම පාදයෙන් තියෙන එක ගැටලුවක් නැහැ. එහෙනම් අපිට බෙදීමේ ලඝුගණකය සහ මේ ලඝුගණකය දාන්න පුළුවන්. මෙතන එනවා 3 2 වැඩි කිරීම 2 3 බෙදීම මෙතන 72යි සමානයි
log b පාදයෙන් x වල භාග්‍ය බලය log b පාදයට 3/2 වැඩි කිරීම 2/3 බෙදීම 72 මෙතන සංඛ්‍යාව 72 එහා පැත්තේ තියෙන්නේ b පාදයෙන් x වල භාග්‍ය බලය දැන් මොකද වෙන්නේ b පාදයෙන් තියෙන්නේ දෙපැත්තම නම් මෙතන සංඛ්‍යාව අතන ලඝු ගණකයේ තියෙන සංඛ්‍යාවට සමාන වෙන්න ඕන මෙතන සංඛ්‍යාව සමාන කරන්න අතන තියෙන සංඛ්‍යාවට 3/2 3/2 2/3යි බෙදීම 72 සමානයි x වල භාග්‍ය බලය මෙතන සංඛ්‍යාව අතන සංඛ්‍යාවට සමානයි හරිනේ දැන් හරිනේ මෙතන 3 අරක් 3 දෙවෙනි බලයේ 3 අරක් 3 9යි 2/3 8යි යට 72 සමානයි x වල භාග්‍ය බලය හදාගෙන යන්න බලන්න එතනින් එහාට මෙතනින් එතකොට 9 අරක් 8 කීයද 72යි නේ මෙතනත් 72යි 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 කැපුනම එකෙන් එකයි මෙතනින් 72 එනවා යටත් 72 ඒ කියන්නේ 72ට 72 කැපෙනවා එකෙන් එකයි කියන්නේ උත්තරේ 1යි x වල භාග්‍ය බලය 1යි ගෙලෙන්නේ ළමයි භාග්‍ය බලයෙන් එක මේක වර්ග කරන්න දෙපැත්තම වර්ග කරනවා දෙපැත්තම වර්ග කරන්න භාග්‍ය බලය තියෙනවා නම් x වල භාග්‍ය බලය තියෙනවා නම් දෙපැත්තම වර්ග කරන්න එතකොට උත්තරේ එනවා මෙතන බලයක බලයනේ දර්ශකයේ ගුණ වෙනවනේ භාග්‍ය දෙකක් භාග්‍යව දෙකක් පාම් භාග්‍යව දෙකක් එකයිනේ එතකොට x වල පළවෙනි බලය එනවා x වල පළවෙනි බලය කියන්නේ x එකේ වර්ගය කීයද 1 වරක් 1 1යි උත්තරේ එනවා x සමානයි 1යි කියලා Welcome to WD Tech. Experience next generation gaming and creativity with the ultimate PC builds and accessories. දෙකක් විතර දෙන්නම් ගැටලු තුනක් දෙන්න වෙලා තියෙද්දන් ගණන් ටික ලියා ගන්න පළවෙනි ගාන LGX මේව නම් හදපු ගණන් වලට වඩා ලේසියි ඈ එච්චර අමාරුනේ ඊට වඩා අමාරු ගණන් හැදුවේ මං LGX ධන LG 4 සමානයි LG 8 ධන LG 2යි දෙවෙනි ගාන 4යි LG 2යි ධන 2ක් LGX 2ක් LGX ධන LG 5යි සමානයි LG 15යි ධන LG 12යි තුන්වෙනි ගාන 3ක් LGX 3ක් LGX ධන LG 96යි සමානයි LG 2ක් LG 9යි ධන LG 4යි මෙතන 2ක් LG 9 ගණන් ටික ලියා ගන්න හරි ඔය ගණන් තුන හදලා දාන්න Welcome to WD Tech. Experience next generation gaming and creativity with the ultimate PC builds and accessories.